අපි හැමෝම I like this එහෙම නැත්නම් I prefer this කියලා කියන්න දන්නවා. හැබැයි ඔයාට විකල්ප දෙකක් දීලා එකකට වඩා අනිකට කැමතියි කියලා කියන්න හොඳම විදිහක් තියෙනවා. අද අපි ඉගෙන ගන්නේ I'd rather than පැටර්න් එක ගැන. මේක තේරුම තමයි මම මේ දෙයට වඩා අර දෙයට කැමතියි කියන එක. වැස්ස එළියට යනවට වඩා මම ගෙදර ඉන්න කැමතියි. මුලින්ම අපි කියන්න ඕනේ වඩාත්ම කැමතියි කියලා. I would rather. rather වලට පසුව අනිවාර්යෙන්ම base verb එකක් තියෙන්න ඕනේ. මම ගෙදර ඉන්න කැමතියි. වඩාත්ම කැමති ගෙදර ඉන්න නිසා verb එක විදියට stay home. මොකකට වඩාද කැමති? වැස්ස එළියට යනවට වඩා. වඩා කියන්න අපි than දානවා. than වලට පසුව base verb එක පාවිච්චි කරනවා. I'd rather stay home than go out in the rain. I'd rather stay home than go out in the rain. කඩෙන් කෑම ඕඩර් කරනවට වඩා මම කැමතියි මගේ කෑම මමම උයා ගන්න. වැඩියෙන්ම කැමති තමන්ම උයා ගන්න එකටනේ. ඒක ගැන මුලින්ම කියන්න. I'd rather. ඊට පස්සේ verb එක cook. I'd rather cook my own meal. මොකකට වඩාද කැමති? ඕඩර් කරනවට වඩා. than order. I'd rather cook my own meal than order. මම කෝපි වලට වඩා තේ වලට කැමතියි. මම වඩාත්ම කැමතියි කියලා කියන්න I'd rather. ඊට පසුව verb එක have. have tea. මොනවට වඩාද? than coffee. than වලට පසුව noun එකක් හරි verb එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ වාක්‍ය රටාවේදී rather වලට පසුව noun එකක් පාවිච්චි කරන්න බෑ. rather වලට පසුව verb එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි base verb එකක් වෙන්න ඕනේ. I'd rather have tea than coffee. අනිත් අයට දොස් කියනවට වඩා මම කැමති මගේ වැරදි වලින් ඉගෙන ගන්න. I'd rather learn from my mistakes than blame other. මගේ වැරදි වලින් ඉගෙන ගන්න. Learn from my mistakes. මම රැකියාවක් කරනවට වඩා ව්‍යාපාරයක් පටන් ගන්න කැමතියි. I'd rather start a business than do a job. අපිට මේ පැටර්න් එකම ප්‍රශ්නයක් අහනවා වගේ අහන්නත් පුළුවන්. එතකොට ප්‍රශ්නයක් අහනවා නම් මුලට එන්නේ would. Would you rather have tea or coffee? ඔබ වඩාත්ම කැමති තේ වලටද කොෆි වලටද? මම කොෆි වලට වඩා තේ වලට කැමතියි. I would rather have tea than coffee. මේකම කියන්න පුළුවන්. I'd rather have tea than coffee. මේ විදියට මේ පැටර්න් එක භාවිත කරන්න පුළුවන්.